අයිබෝන් සාදරයෙන් පිළිගන්නවා අපේ සෝවින් ඉත් සදා YouTube channel එක. ඉතින් මුල සිට වීඩියෝ මාලාවේ දෙවැනි වීඩියෝ එක තමයි මේ වීඩියෝ එක. ඉතින් මම පළවෙනි වීඩියෝ එකෙන් ඔයාලට කොහොමද ඕනම කෙනෙක්ගේ සරලව මිමි ලබා ගන්න කියලා දුන්නා. ඉතින් දෙවැනි වීඩියෝ එක විදියට මේ වීඩියෝ එකෙන් ඔයාලට කොහොමද ලේසියෙන්ම බ්ලවුස් එකක් කපලා මහගන්නේ කියලා දෙනවා. ඉතින් අපේ channel එකත් එක්ක එකතු වෙන්න කැමති නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි අද බ්ලවුස් එක මහන්නේ මෙන්න මේ මිමි ටිකෙන්. ඉතින් මම කලින් වීඩියෝ එකේ මේ මිමි ටික ගන්න විදිය සරලව ඔයාලට කියලා දුන්නා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඉක්මනින්ම ගිහිල්ලා ඒ වීඩියෝ එක බලලා ඉන්න. දැන් මෙතන තියෙන බටන් එකෙන් ඔයාලට කලින් වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් අද අවශ්‍ය මිමි ටික තමයි මේ තියෙන්නේ. හරි. දැන් මම මේ මිමි ටික ලියා ගන්න. ඉතින් උරහිස මිම්ම මට ආවා 13ක්. ඉතින් මම උරහිස මිම්ම අරගෙන තියෙන්නේ මහුන් වාසිත් එක්ක. ඊළඟට පපුව වට මිම්ම ආවා 32ක්. ඊළඟට අපිට අවශ්‍ය 60 උස. ඉතින් අද මම මහන බ්ලවුස් එකේ 60 උස තියෙනවා 21ක්. ඊළඟට කරවට මිම්ම. ඉතින් කරවට මිම්ම මට ආවා 13ක්. ඊළඟට තියෙනවා කර ගැඹුර මිම්ම. ඉතින් කර ගැඹුර මිම්ම ඔයාට අවශ්‍ය කර ගැඹුර මිම්ම ගන්න. ඉතින් මට ආවා 6.5. ඊළඟට අත දිග මිම්ම. අත දිග මිම්ම මට ආවා 9ක්. ඉතින් ඔයාට අවශ්‍ය අත දිග මිම්ම ගන්න. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ කොහොමද සමනැල් අත. එහෙමත් නැත්නම් ලේසු අත මහගන්නේ කොහොමද කියලා. ඉතින් ඊළඟට අපි ඔයාලට එක එක විදිහේ අත් වර්ග කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අද බ්ලවුස් එක මහන්න මම 60 පළල රෙද්දෙන් යාරයක් අරගෙන තියෙනවා. ඊළඟට ටේප් එක අරගෙන තියෙනවා. ඊළඟට මාක් චෝක් එක, කතුර සහ අඩි රූල අරගෙන තියෙනවා. දැන් මම ඉස්සෙල්ලම මේ විදිහට රෙදි කෑල්ල අරගෙන මේ විදිහට නවා ගන්න. හරි. හරි. මුලින්ම අපි උරහිස බෙදන්නේ අපි දෙකකට. ඔයාලට මෙහෙම ගණන් බෙදන්න බැරි නම් ඔයාලා ටේප් එක අරගෙන ඒ ප්‍රමාණය අරගෙන ටේප් එක දෙකට නවන්න. ඒ නවල එන මිම්ම ඔයාලට ලියන්න පුළුවන්. ඉතින් 13 දෙකට බෙදුවම 6.5ක් එනවා. ඊළඟට පපුව වට මිම්ම. පපුව වට මිම්ම අපි බෙදන්නේ 4කට. 32 4කට බෙදුවම 8ක් එනවා. ඒ 8ට අපි එකතු කරනවා අඟල් 2ක්. අඟල් 2ක් එකතු කරන්නේ මැහුම් වාසි වලට ඉඩ තියන්න. ඉතින් එතකොට අපේ මිම් වෙනවා අඟල් 10ක්. ඊළඟට 60 උස මිම්. 60 උස මිම්මට මම අඟල් 1ක් එකතු කරනවා මැහුම් වාසි වලට. එතකොට 22ක්. ඊළඟට අපි කරවට මිම්ම බෙදනවා 4කට. එතකොට අපිට එනවා 3යි කාලා. කර ගැඹුර මිම්ම මම වෙනස් කරන්නේ නැහැ. ඒ වගේම අත දිග මිම්මත් වෙනස් කරන්නේ නැහැ. හරි. දැන් අපි පපුව වට මිම්ම අපි 4කට බෙදලා ඒකට 2ක් එකතු කරලා අපිට අවසානෙට ආව අඟල් 10ක්.
ඒ අඟල් 10 මේ විදිහට රෙද්දේ නවා ගන්න ඕන. ඉතින් මම ඔයාලට මුලින්ම කියනවා මේ තියෙන්නේ රෙද්දේ අස්වාටිය. ඉතින් මේකට ගොඩක් නම් කියනවා බලවාටිය, ඒ වගේ ඉරට වාටිය එක එක නම් මෙන්න මේකට කියනවා. ඉතින් අපි හැමදාම අනිවාර්යෙන් මෙන්න මේ අතට තමයි ඇඳුම් අහන්න ඕනේ. මේ අතට ඇඳුම් ඇහුවොත් ඔයාලගේ ඇඳුම කැත වෙනවා. ඉතින් මම මේ අතට තමයි බ්ලවුස් එක මහන්නේ. ඉතින් මෙන්න මේ ඉරට වාටියේ ඉඳලා අඟල් 10ක්. මං කිව්වේ පපුවට 4ට බෙදලා එකට එකතු කරාම අඟල් 10ක් ආවනේ. ඒ අඟල් 10 ලකුණු කරනවා. ඊට පස්සේ ඒ ගානට මම මේ විදිහට රෙද්ද නවා ගන්න. හරි. මුලින්ම උරහිස දෙකට බෙදුවම අපිට 6ක් ආවනේ. ඒ 6 මම මෙන්න මේ රෙද්දේ උඩම මේ නැම් රේඛාවේ ඉඳලා මාක් කරනවා. මේ නැමුම් රේඛාවේ ඉඳලා 6ක් අඟල් 6ක් මාක් කරනවා. ඊළඟට මේ අඟල් 6ක් මාක් කර තැන ඉඳලා පහළට අඟල් 1/2. මේ විදිහට අඟල් 1/2 ලකුණු කරන. ඊට පස්සේ මම මේ විදිහට රේඛාවක් ඇඳ ගන්න. මෙන්න මේ විදිහට. මොකද මම උරහිස මේ විදිහට රේඛාව ඇඳගන්නේ? මොකද ඕනම කෙනෙකුගේ උරහිස කෙලින් නෙමේ තියෙන්නේ. පොඩි හැඩයක් තියෙනවා උරහිසේ. අන්න ඒ නිසා තමයි මේ විදිහට ඇල රේඛාවක් ඇඳගන්නේ. ඊළඟට මම මේ හරස් රේඛාවෙත් අඟල් 6ක් මැනලා මාක් කර ගන්නවා. ඊළඟට මම මේ අඟල් 6ම අපි මේ උරහිස දෙකට බෙදලා මාක් කරපු ප්‍රමාණයම මෙන්න මේ මුදුනේ ඉඳලා පහළට මාක් කරන. මේ විදිහට පහළට මාක් කරන. හරි. දැන් මම අඩිරූලෙන් මේ විදිහට කෙලින් රේඛාවක් ඇඳ ගන්න. ඊළඟට මේ විදිහට මෙතන ප්‍රමාණය මේ විදිහට මැනලා මේ රේඛාවෙත් එතන ප්‍රමාණයම ලකුණු කරන. ඒ කියන්නේ මේ විදිහට කෙලින් රේඛාවක් අපිට ඕන වෙනවා. ඊළඟට මම ඇතුල් පැත්තට මෙතන ඉඳලා මේ පැත්තට අඟල් භාගයක් ලකුණු කරනවා. ඒ අඟල් භාගය ලකුණු කරපු තැනට 6 මාක් කරපු තැනට මේක යා කරනවා මේ විදිහට. දැන් මම කිහිලිකට ඇඳ ගන්නවා. මෙන්න මේ විදිහට වක්‍ර රේඛාවක් මෙන්න මේ රේඛාවේ ඇඳ ගන්න පුළුවන්. මේ විදිහට. හරි. ඊළඟට මම කර මාක් කරන්න යන්නේ. අපි කරවට 4ට බෙදලා ගත්ත මිම්ම තමයි 3යි කාලා. ඉතින් මම මේ කරවට 4ට බෙදලා ගත්ත මිම්ම මේ විදිහට පහළට මාක් කරන. මේ තියෙන්නේ අපේ මුල් කර. ඊළඟට මේ පහළට මාක් කරපු මේ 3යි කාලෙන් අඩු කරනවා අඟල් භාගයක්. එතකොට අපිට එනවා 3යි කාලෙන් අඟල් භාගයක් අඩු කරාම අපිට එනවා 2යි 3 කාලක්. මේ අඟල් භාගයක් අඩු කරපු මිම්ම මම මේ හරස් රේඛාවේ ලකුණු කරනවා. මෙන්න මේ විදිහට.
ඊළඟට මම මේ ලකුණු කරපු තැන ඉඳලා අපේ කර ගැඹුර ඒ කියන්නේ 6:00 ලකුණු කරනවා. 6:00 මේ විදිහට හරහට ලකුණු කරනවා. දැන් මම මේ මාක් කරපු දෙකට යා කරලා කොටුවක් ඇඳ ගන්නවා. මේ කොටුව ඇතුලේ ඔයාට අවශ්‍ය ඕනම කරක් ඇඳ ගන්න පුළුවන්. ඉතින් මම අද මහන්නේ රවුම් කරේ. මෙන්න මේ විදිහට රවුම් කර ඇඳ ගන්න. ඊළඟට මම අපේ බ්ලවුස් එකේ උස ලකුණු කරනවා. උස 22ක්. මේ විදිහට උරහිස ඒ කියන්නේ කර කොනේ ඉඳලා තමයි ඒක අපි ලකුණු කරන්නේ මෙන්න මෙතන ඉඳලා. බ්ලවුස් එකේ උස මේ විදිහට කෙලින් පහළට ලකුණු කරනවා. අඟල් 22ක්. ඒකත් මම මෙන්න මේ විදිහට කෙලින් රේඛාවක් ඇඳ ගන්න. හරි. දැන් මම මෙන්න මෙතන ප්‍රමාණය මේ මෙතන කිහිලි කට කොනේ ඉඳලා මේ මෙතන පහළ ප්‍රමාණය බෙදා ගන්නවා දෙකකට. ඔයාලා ඉතින් ලේසියෙන්ම බෙදා ගන්න මේ විදිහට ටේප් එක දෙකකට නවා ගන්න. හරි. එතන ඉඳලා අඟල් ගොඩක් මහත කෙනෙක් නම් අඟලක් නැත්තම් අඟල් 1/2ක් විතර මේ විදිහට හැඩ කළලා රේඛාවක් ඇඳ ගන්න ඕන. මෙතන ඉඳන් අඟල් 1/2ක් ලකුණු කරලා මේ විදිහට හැඩ කළලා රේඛාවක් ඇඳ ගන්න. මේ විදිහට. හරි. දැන් මම මෙතන කොන මේ විදිහට යට ඉඳලා අඟලක් උඩට තියලා මේ විදිහට උඩට තියලා මාක් කරලා මේ විදිහට වක්‍ර කරලා ඇඳ ගන්න. හරි. දැන් අපේ බ්ලවුස් එකේ ඉදිරිපස පළුව ඇඳගෙන ඉවරයි. ඔයාලා මේ කිහිලි කට රේඛාව අඳිද්දී මම උරහිස මිම්මම තමයි මෙතන 6නේ මේ මිම්මම තමයි මම මෙතන පහළට මාක් කරලා කිහිලි කට රේඛාව ඇඳගත්තේ. ඉතින් මම ඒ විදියට ඇඳේ ඔයාලට මේ බ්ලවුස් එක සරල කියලා දෙන්න ඕන නිසා. ඉතින් මම හරිම විදියත් ඔයාලට කියනවා. ඉතින් හරිම විදිය තමයි පපුවට 32ට වඩා අඩු අයගේ පපුවට මිම්ම 4කට බෙදලා ඒ එන ප්‍රමාණය මේ මෙතන මුදුනේ ඉඳලා මාක් කරලා තමයි කිහිලි කට රේඛාව ඇඳගන්නේ. ඉතින් පපුවට 32ට වඩා වැඩි අයගේ මම මේ අද ඇඳ වගේම උරහිස ප්‍රමාණයම තමයි මේ විදිහට කිහිලි කට රේඛාව ඇඳගන්නේ. දැන් අපි මේක කපා ගනිමු. ඉතින් ඔයාලා මේ මිමි වැරදුනා කියලා බය වෙන්න එපා. මොකද ඔයාලට ඔයාලගේ ඇඳුමේ වැරදීමක් සිද්ධ වුණොත් ඒක ඩිසයින් එකක් විදියට හදාගන්නත් පුළුවන්. ඒ නිසා ඔයාලා මම මේ කියලා දෙන විදියට කපලා මහලා බලන්නකෝ.
මේ තියෙන්නේ මම කපා ගනිපු ඉදිරිපස පළුව. ඊළඟට මම මේකම තියලා පිටුපස පළුව කපා ගන්න යන්නේ. ආයෙත් මේ රෙද්ද මේ විදිහට නවලා අඟල් 10ක් මැන ගන්න. අඟල් 10ක්. ඊළඟට මම කපපු ඉදිරිපස පළුව මේ විදිහට තියෙනවා. ඊළඟට මම මෙන්න මේ විදිහට මේ රේඛාව ඇඳ ගන්නවා. මෙන්න මේ විදිහට මේ ඉදිරිපස උරහිස රේඛාව දිගටම ඇඳ ගන්නවා. මේ රේඛාව මුදුනේ ඉඳලා අපේ පිටිපස කර මාක් කරන්න ඕන. ඉතින් පිටිපස කර මෙන්න මේ විදිහට ටේප් එක තියලා අඟල් 3ක් විතර මේ විදිහට මාක් කරන. ඒකත් අපි ඉදිරිපස කරන්දා වගේ මේ විදිහට කොටුවක් ගහගෙන මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. හරි. අපි දැන් කර ඇඳගත්තා. අනිත් මිමි ඉදිරිපස වගේම තමයි. ඉතින් දැන් අපි මේක කපා ගනිමු. හරි. දැන් අපි මේකට අවශ්‍ය කරපටිය කපා ගනිමු. අපි මේකේ කරට පේෂින් එකක් අල්ලලා තමයි මහන්නේ. හරි. දැන් මම මේ විදිහට රෙදි කෑල්ල අරගෙන මේ විදිහට නවලා අපි කපා ගනිපු කර මෙන්න මේ නැම්ම තියෙනවනේ. මේ රෙද්ද නැම්මට මේ විදිහට තියලා අපි කපා ගනිමු කර. මේ අපි කපා ගනිපු කර මේ රෙද්දෙනුත් කපා ගන්න. හරි. දැන් මම මේක අරගෙන මෙන්න මේ විදිහට අඟල් 1/2ක පටියක් මේ විදිහට කපා ගන්න ඕන. මේ විදිහට කරේ ඉඳලා අඟල් 1/2ක් මැනලා මාක් කරලා කපා ගන්න. හරි. දැන් අපි ඉදිරි කරපටිය කපාගෙන ඉවරයි. ඊට පස්සේ අපි පිටුපස කරපටියත් කපා ගන්න ඕන. පිටිපස්සේ කරත් මම අර කලින් කියපු විදිහටම අරගෙන මේ විදිහට රෙද්දට තියනවා.
අර කලින් විදියටම මේ කරා මේ රෙද්දෙන් අපි කපා ගන්නවා. ඊළඟට අර කලින් විදියටම අඟල් 1/2ක් කරේ සිට මාක් කරගන්නවා. දැන් මම මේක කපා ගන්නවා. හරි. දැන් අපිට කපන්න තියෙන්නේ අත් දෙක. දැන් මම මේ බ්ලවුස් එකේ අත කපන්න යන්නේ. ඉතින් මේ විදිහට මම කලින් කපාගත්ත ඉදිරිපස හෝ පිටිපස පළුවක් අරගෙන කිහිලි කට වටමින්ම මැන ගන්න. මෙතන අඟල් 8ක් තියෙනවා. ඉතින් මම සමනල් අතට රැලිත් තියලා තමයි මහන්නේ. ඒකටත් අඟල් 1/2ක් හෝ 2ක් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මම ඒකටත් අඟල් 2ක් ගන්නවා. එතකොට එක පැත්තක් 10ක් එනවා. මම මෙන්න මේ විදිහට රෙද්ද අරගෙන අඟල් 10ක් මාක් කරගන්න. දැන් මම මේක දෙකට නවා ගන්න. ඉතින් ඔයාට අඟල් දෙකටත් වඩා ගන්න පුළුවන් නම් ගන්න. මොකද රැලි තියෙනකොට අත තවත් ලස්සනයි. දැන් මම මේ රෙදි කෑල්ලේ තියෙන ප්‍රමාණය අඟල් 8ක්. ඒ ප්‍රමාණය මාක් කරනවා. ඔයාගේ අත දිගට අවශ්‍ය ප්‍රමාණය ඔයාට මෙන්න මේ විදිහට දිගට මාක් කරන්න පුළුවන්. මේ විදිහට මෙතන මුල්ලේ ඉඳලා අඟල් 8 මේ විදිහට මාක් කරනවා. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට යා කරලා මෙන්න මෙතනට යා කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. අපේ අත ඇල්ලෙන්නේ මෙන්න මේ විදිහට රැලි තියලා. දැන් මම මේ අත කපා ගන්නවා. දැන් මම මේ අතේ මුදුනට කට් මාක් එකකුත් දාගන්නවා. හරි. දැන් මම මේ කපාගත්ත අත වගේම තවත් අතක් කපා ගන්නවා. මේ විදිහට අනිත් අතෙත් මම කට් මාක් එක දාගන්නවා. හරි. දැන් අපි අපේ අතත් කපාගෙන ඉවරයි. මුලින්ම මම කරපටිය තමයි මහගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට කරපටිය අරගෙන මෙන්න මේ විදිහට පොඩියට නමලා ඒක වටේ මහගන්නවා.
ඊළඟට මම පිටිපස්සේ කරපටියත් ඒ විදිහටම නමලා මහගන්න. ඊට පස්සේ මම අත් දෙකේ වාටියත් මහගන්න. මේ විදිහට අත් දෙක අරගෙන මේ විදිහට නමලා චූටියට වාටියක් මහගන්න. මේ විදිහට මම අනිත් අතේ වාටියක් මහා ගන්න. හරි. දැන් මම මේ විදිහට ඉදිරිපස පළුව අරගෙන මේ විදිහට හොඳ පිට දිග අරගෙන මේ විදිහට කරපටියේ මේ නමල මහපු පැත්ත මෙන්න මේ විදිහට තියෙනවා. මේ නමල මහපු පැත්ත. නමල මහපු පැත්ත මේ විදිහට තියෙනවා. මේක මෙහෙම. ඊළඟට මෙන්න මේ විදිහට අඟල් කාලක් විතර මහගෙන යනවා. ගොඩක් ලොකුවට අඟල් භාග මහන්න එපා. ඊට පස්සේ මම මේකේ කට් මාක්ස් දාගන්න. ඉතින් ඔයාලා ගොඩාක් තීරු කැපෙන්න දාගන්න එපා. මෙන්න මේ විදිහට චුට්ට කපන්න. දැන් මම මේ කට් මාක් දාගන්නපු එක මෙන්න මේ විදිහට හොඳට හරවලා මේ විදිහට හොඳට ඇදලා මෙන්න මේක අහුවෙන විදිහට මහගෙන යනවා. ඔයාලා මෙතන කොනෙන්ම ගහන්න එපා. මේක අහුවෙන විදිහට ටිකක් දුරින් මහගෙන යන්න. මෙන්න මේ ගානට. මෙතන කොනෙන්ම ගහන්න එපා. මෙන්න මේ විදිහට. මේ විදිහට මේක අහුවෙන විදියට. මෙතන කොනෙන්ම නෙමෙයි මෙතන. මේ තියෙන්නේ අපි නීට් කරලා මහගත්ත කර. මම මේ කියලා දීපු විදියටම පිටිපස්සේ කරා මහා ගන්න. මේ විදිහට හොඳ පිට හරවලා මේ විදිහට මහපු පැත්ත මෙන්න මේ විදිහට හොඳ පිටට තියලා මහපු පැත්ත මෙන්න මේ විදිහට හොඳ පිටට තියලා මේ විදිහට මහගෙන යනවා.
අර විදියටම කට් මාක් දාගන්න. මේකෙත් මම මෙන්න මේ විදිහට දෙපැත්තට මෙහෙම හොඳට ඇදලා මෙතනින් ගහගෙන යන්න. මෙතනින් ගහන්න එපා, මෙතනින් වහගෙන යන්න. මෙන්න මේ විදිහට. හරි. දැන් මම පිටිපස්ස කරත් මහගෙන ඉවරයි. දැන් මම මේ පිටිපස්සේ හොඳ පිටට ඉස්සරහා ඉදිරිපස හොඳ පිට මෙන්න මේ විදිහට තියෙනවා. මෙහෙම. දැන් මම මේකේ උරහිස මේ විදිහට එකට අඟල් භාගයක් මහගෙන යනවා. මේ විදිහට මෙතන හරියට ගාන්ට තියලා උරහිස අඟල් භාගයක් මහගෙන යනවා. ඒ වගේම අනිත් පැත්තේ හොඳ පිටට මේ හොඳ පිට තියලා මෙන්න මේ විදිහට උරහිස අඟල් භාගයක් පහගෙන යනවා. දැන් අපිට මෙන්න මේ මෙහෙම තියෙන කර මේ විදිහට නවලා මේ විදිහට තමයි එන්නේ. හරි. දැන් අපි මේකේ අත අල්ල ගමු. කරේ මෙන්න මේ විදිහට කිහිලි කට මුදුන මේ තියෙන. අපි අතට රැලි තියෙනවා කියවනේ. ඒකට අපි මෙන්න මේ විදිහට අත අරගෙන ටිකක් දුරට අඟල් 3ක් විතර අඟල් 3ක් හෝ 4ක් විතර අඟල් 4ක් විතර මේ මැද ඉඳලා අඟල් 4ක් විතර මාක් කරලා නූලක් ගහගෙන යනවා. මේ විදිහට අනිත් එකේ අඟල් 4ක් දුරින් නූලක් ගහගෙන යනවා. මේ නූල අපි අතේ රැලි තියන්න ඕන නිසා පරතරය වැඩි කරලා දුරස් පැස්මක් ගහගන්නවා. මේ දුරින් මෙහෙන් මේ නූල ඇද්දම රැලි කරන්න ලේසි වෙන තමයි මේ නූල අපි ගහගන්න. මෙන්න මේ විදිහට. අනිත් අතෙත් මම මේ දුර නූල ගහගන්න. හරි. දැන් මම මේ කිහිලි කටට කිහිලි කට කොනේ ඉඳලා මේ අත අල්ලනවා. මෙන්න මේ විදිහට තියලා මේ විදිහට මෙතන තියලා මහා ගන්න.
එතකොට ඔයා මතක ඇතුව ආයෙමත් අපි සාමාන්‍ය මහන නූලට මේක හදාගන්න. දැන් මම මේක අපි ගහගත්ත නූල මේ කට් මාක් එක මේ මුදුනට එන විදියට රැලි කරගන්න. මෙන්න මේ විදිහට රැලි කරගන්නවා. මේ තියෙන්නේ අපි මහගත්ත සමනල් අත. ඊළඟට මම අනිත් පැත්තත් මෙන්න මේ විදිහටම අර කලින් මම අල්ලපු විදිහටම අත අල්ල ගන්නවා. ඔයා ගොඩක් සැලකිලිමත් වෙන්න මේ වාටිය පැත්ත මෙන්න මේ විදිහට මේ අපේ බ්ලවුස් එකේ හොඳ පිටට තියලා තමයි අත අල්ලන්න ඕන. මේ කට් මාක් එක මේ මුදුනට එන විදියට හැලි ටික තියාගන්න. ඉතින් අපි මහගත්ත අත් එක. අපේ බ්ලවුස් එකේ කර මහගන්න යන්න. ඉතින් අපි කර මහගත්තම මෙන්න මේ විදිහටනේ තියෙන්නේ. ඉතින් මේ පේෂින් එක මෙන්න මේ විදිහට අරගෙන මෙන්න මේ විදිහට හරියට නවලා මේ විදිහට කර ලස්සනට එන විදිහට නවලා මම අතේ මහගන්නවා. මොකද මැෂින් එකේ කර මැහුවම කැත වෙන නිසා. මෙන්න මේ විදිහට නූලක් ගහලා මේ විදිහට මේ අපි මහගත්ත වාටිය දිගේ ඉදිකට්ට යවන්න. ඊට පස්සේ මේ විදිහට ඒකෙන් ඇතුල් කරලා ආයෙමත් මේ රෙද්දට අල්ලලා මේ විදිහට මහගන්න. මේ විදිහට නූල මේ විදිහට වටේ දාලා ඇදලා ගන්න. මේ විදිහට දාලා අරගෙන මේ විදිහට රෙද්ද අල්ලලා චුට්ටක් ගහලා මේ විදිහට ඉදිකට්ට වටේ නූල දාන්න. ඊට පස්සේ මේ විදිහට නූල ඇදලා ගන්න. මේකෙදි එළියට කිසිම දෙයක් පේන්නේ නැහැ. මෙන්න මේ විදිහට තමයි එන්නේ.
මේ තියෙන්නේ මම වහගත්ත කර. ඉතින් මම මේක වටේම මේ විදිහට මම කියලා දීපු විදිහට මහලා තියෙනවා. හරි. දැන් අපි මේ බ්ලවුස් එක ලස්සන කරන්න රේන්දයක් අල්ලන්න හදන්නේ. ඒකට මම මේ විදිහට මැදින් අඟල් 3.5 මාක් කරනවා. මේ විදිහට. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට එන විදිහට මෙන්න මෙතන ඉඳලා අඟල් 4ක් මාක් කරනවා. මේ පැත්තෙත් මේ මුදුනේ ඉඳලා අඟල් 4ක් මාක් කරනවා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මේ මාක් කරපු තැනට මේ විදිහට හරස් රේඛාවක් ඇඳ ගන්නවා. ඒ වගේම අනිත් පැත්තට හරස් රේඛාවක් ඇඳ ගන්න. දැන් මම මේක දිගේ රේන්දයක් අල්ල ගන්න. මෙන්න මේ විදිහට රේන්දයක් අල්ල ගන්න. තියෙන්නේ අපි රේන්දෙන් බ්ලවුස් එක හැඩ කරගත්ත විදිය. දැන් මම මේ බ්ලවුස් එකේ දෙපැත්ත මහ ගන්න. මේ විදිහට කන පිට හරවලා මේ විදිහට කිහිලි කටවල් දෙක එකට තියලා මේ විදිහට දිගට මහගෙන යනවා. ඒ වගේම අනිත් පැත්ත මේ විදිහට තියලා මහගෙන යනවා. දැන් මම මේ විදිහට මේක නවලා මේ විදිහට නමලා බ්ලවුස් එකේ වාටිය වහගන්න.
මේ තියෙන්නේ අපි මහගත්ත බ්ලවුස් එක. ඉතින් මේ තමයි අපි මහ බ්ලවුස් එක. ඉතින් ඔයාලට මේ සම්බන්ධව ගැටලුවක් ආවොත් අපිට කමෙන්ට් කරන්න. ඉතින් අපේ channel එකත් එක්ක එකතු වෙන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්න. යාළුවන්ටත් share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. bye.